දන්නවා මට හොඳට මාමා හොඳම නළුවා හොඳම නිලිය මේ සම්මාන ටික අපේ ගෙදර කොහෙටද බං අපි බහින්නේ? පීක් බහිමුද? ෆැක්ටරි බහිමු බං. පීක් බහැලා කන්න වෙන්නේ. ළමයා දෙයියෝ දුන්නා නම් දෙයියෝ වගේ ඉන්න එපයි. කොහොමද යකෝ සුමනයා වගේ උනේ? නෙත්මි Lights, camera, action. කනිෂ්ක හරි හොඳ ළමෙක්. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. දන්නවා මට හොඳට මාමා හොඳම නළුවා හොඳම නිලිය මේ සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ. අපේ අම්මා තාත්තගේ ඉඳලම මම පොඩි කාලේ ඉඳලම මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලම මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම. ළමයා දෙයියෝ දුන්නා නම් දෙයියෝ වගේ ඉන්න එපයි. කොහොමද යකෝ සුමනයා වගේ උනේ? ඉතින් ගමේ හැමෝම කියන්නේ සුමනේ අයියා දෙයියෙක් වගේ කියලානේ. මට A level කරන්න ඕන කියද්දි සල්ලි කියලා බලන්නේ නැතුව තාත්තා software engineering course එකක් කෙරෙව්වා. දැන් තාත්තා පෙරනවා මම බෙදනවා. අඩෝ මෙයා නෙවෙයිනේ ගිය සතිය ඇවිල්ලා හිටියේ. ඕකගේ ඔළුවට ගහපන් යකෝ. මාව අල්ලපන් වරෙන්. කොහෙටද බං අපි බහින්නේ? පීක් බහිමුද? ෆැක්ටරි බහිමු බං. පීක් බහැලා කන්න වෙන්නේ. උඹලා මේ ලෝකේ කිසි දෙයකට බය වෙන්න එපා. හැබැයි ස්කූටර් පදින කෙල්ලොන්ට බය වෙයන්. උන්වත් දන්නේ නැහැ උන් කොහෙද යන්නේ කියලා. අම්මෝ මොන රෙද්දක්ද යකෝ මේ උනේ? අඬන්න එපා මල්ලි. කෙල්ල ඔහොම තමයි. උඹට මේ හංසි අක්කා ඉන්නවා. මල්ලි WhatsApp ඉන්නවද? යන්නේ කී ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාන්න යනවා කියලා. අයියේ, ඔයා වැඩ කරන්නේ ගරාජ් එක නේද? කොහොමද දන්නේ නංගි? ජැක් ගහන විදියෙන් තේරුණා අයියේ. ෂෙහන් අයියා, අශ්වයේ ඉන්න පැකට් එක අරන් ඉක්මනට එයි නෙමා. අතරේ ලස්සන කොල්ලෙක්ව අල්ල ගන්න ඕනේ. බබාව පොඩ්ඩක් දෙන්න. මහාන වෙන්න ඕනි කියලා මට බූත් ඒවා තියපු නෙත්මි නංගි නේඩා අර ළමයෙක් වඩගෙන යන්නේ. ඔයාලා දන්නවද? හොටු කෑවට නෙත්මි කියන්නේ මැණිකක්. නෙත්මි කෑවද දන්නේ? ආයිබෝන්. ඔයාගේ නම මොකද්ද? මගේ නම නෙත්මි. කවුද ඔයාට මෙහෙම කරේද? මේ බඩේ ඉන්න ළමයාගේ තාත්තා කවුද? මලිත් අයියා තමයි මේ බඩේ ඉන්න දරුවගේ තාත්තා. මට නෙත්මි ඕනේ. මචං එලාර පොඩ්ඩක් හිටපන්. බිසව කිව්වා යුද්ධයට යන ගමන් රීලෝඩ් එකක් දාන්න කියලා. අමතක වුණා. වසල හමාරයි. රාවණ. යන ගමන් මට කමියුනිකේෂන් එකෙන් රීලෝඩ් එකක් දාගෙන යනවද බං? මල්ලි. මොකද ඔච්චර හදිස්සි? හදිස්සි පික්මී ඩෙලිවරි එකක් සර්. මොක වුණත් කමක් නැහැ ලයිසන් එක ගන්නවා. තාම එල් බෝඩ් පදින්නේ බොසා. හැමෝම කියනවා අමාරුයි තමයි. ඒත් අල්ලන් හිටපන් කියලා. අනේ මට නම් බෑ තවත් අල්ලන් ඉන්න. මං යනවා ලැට් එකට. මල්ලි මාතර බත් කඩේ දැක්කයි ඔහෙ හද මත ඇති මාතර බත් කඩයට සාදරයෙන් පිළිගන්නවා. ඒයි ලබ්බ නිසා නගරේ හැමතැනම මන් වගේ බැට්මෑන් පගේලා. මේකෙන් මගේ නම සවුත් වෙනවා වසන්ත. මේ පිස්සු යක්කු ප්‍රොම්ප්ට් කියලා ඔහේ කොටනවා. අපි එපැයි මේවා කරන්න. අනේ ඔව් අප්පා. මුන් කියන ගේම් ගහන්න ගිහිල්ලා මේ පේන ටිකක් නැති කරගන්න තමයි වෙන්නේ. රෙද්ද ටෙක්නොලොජි මෙව්වා. උඹ ඔබපන් ටොක ගගා උඹ ඔබපන්. උඹට හරි ලේසිනේ chat gpt දැම්ම කොපි කරා පේස්ට් කරා. උඹලා නිකමටවත් හිතුවද? උඹලා ඔය ඉල්ලන සැරේ අපි මේවා ෂූට් කරලා එවන්න කොච්චර කට්ටක් කනවද කියලා? අනේ මන්දා. මේ සුද්දගේ වැඩ හිනදා අපිට හඳෙත් වඩේ බදින්න උනානේ මහත්තයෝ. හොද වෙලාවට උඹලට ප්‍රෝ වර්ෂන් එක ගන්න සල්ලි නැත්තේ. නැත්තම් ඒකේ පරිප්පුව කන්න වෙන්නේත් අපිටනේ.
උබලගේ ප්‍රොම්ප්ට් එක ලියන එකාගේ පැකේජ් එක ඉවර වුණ දවසට උබලටත් යන්න වෙනවා. වෙලාවට මුන්ට AI වලින් වැල හදන්න බැරි වුණේ. නැත්තම් මේ වෙනකොට TikTok එක බඩු පොට් එකක් වෙලා.